අපි කොහෙද ගියේ? ක්ලාස් ගියා. හරි මේ නිමාෂි කියන්නේ නිලයක් යන කුමක්ද? නිලයක් යන රුධිර නාලිකා කීපයක් එකට එක්ව ස්ථානයක්. දෙයියනේ. හරි ඇතිනේ. දැන් ඔක්කොම කියනවා. නේ එච්චරයි. ඔයා කියන්නේ මේ රූපලාවන්‍ය නිල කීයක් තියෙනවද? 21යි. ආයුර්වේද නිල 18යි. 18යි. නේ ඔයා කියන්නේ ක්ලෙන්ස් කිරීම යන්නේ කොහොමද? ක්ලෙන්ස් කිරීම. මේ තියෙන කුණු දියවිලි ඉවත් වෙලා ස්ක්‍රබ් කරන්න මේ සම ප්ලාස්ටික් එක. හොඳ ළමයි. අපි පාඩම් කරනවා කියන්නේ. හරි පාඩම් කර පේනවා. Berenita Khalid. Buddel. Ja, raar. සනත් අයියාගේ ෂොට් එක මොන වගේ ෂොට් එකක් වේද කියලා රයිට් සනත් අයියා පටන් ගන්න පුළුවන් සනත් අයියා අවස්ථා දෙකක් තියෙනවා ඒක තමයි සතුයි කියන්නේ පළපුරුද්ද අත්දැකීම ජේෂ්ඨත්වය ඈ අපේ ක්‍රිකට් ක්‍රීඩකේ නේද ලෝකේ ඉස්සරහට යන එකයි අමුතුවෙන් අහන්න දෙයක් නැහැ මේ කොච්චර එල්ලා ඉන්නවද බලන්න. යන්තර මන්තර කොටි දතකුත් තියෙනවනේ. කොටි දතක් තියෙනවා, ගජමුතු තියෙනවා, රුද්‍රාක්ෂ තියෙනවා, බ්ලැක් කොරල් තියෙනවා, රෙඩ් කොරල් තියෙනවා, මේ හග්ගෙඩි තියෙනවා, ඇද්දලා තියෙනවා, අලිකෙඳි තියෙනවා. ඇට දෙකක් තියෙනවද? මෙතන. I told you, Mom. I told you I'd do it. And now, I finally did. පඩිය නැගලා උඩට යද්දී අඩිය ගැන සිහි තියාගන්න වතුර උගුරක් පවා දුන්න අය පපුව මැද්දේ ලියා ගන්න මොනතරම් දල ඇතෙක් කූවත් කූඹියාටත් කරු කරන්න මදුරුවෙකුටත් හැකිය මේ කය කර උඩ කමිනියක් කරන්න එනම් න්‍යාල්සිරිට 58යි කණ්ඩායම් මටයි අද බැරෙයිද හෙට බැරෙයිද කෙනෙක් දන්නේ න්‍යාල්සිරිගේ ලවස් කතාව අද මේ පිටියලි දක්වත් අපේ මිත්‍රවරුනි 58 වන උපන්ති නාර්සරය අද උත්කර්ෂවත් පන්දමින් කණ්ඩායම් මටින් අද දවසම්පන්න වෙති දා අපේ මිත්‍රවරුනි ඒ න්‍යාල්සිරිට 58යි කණ්ඩායම් මටයි පාන්දු 25යි උදම්පිට ගාමිණී අය දා අපේ මිත්‍රවරුනි ඉතින් no. පෘථිවි ඉපදිලා අවුරුදු 17යි මාස 4යි දවස් 10යි. හොඳයි. හරි. හොඳ වෙලාවට පෘථිවි කියලා වෙන කොහෙවත් නැහැ නේ. ඔයාලට සිං කරන්න පුළුවන්ද? සිං කරන්න අපිට හතර පුළුවන්. පැය දෙකකින් ඕනම දෙයකට අපට ඕනම දැන් අයියට සීතල ඕන නම් පැය දෙකකින් තුنين මේක ගන්න පුළුවන්. සදා යන්නේ සීතල
අක්කා ෂුවර් එකට මේ අකව එක රෙකෝඩ් කරලා තියෙන්නේ. හැබැයි ලීක් වුණොත් නම් මං වහ කනවා. පිස්සුදානේ. එහෙම වෙනවනේ මගේ කොච්චර ලීක් වෙන්න ඕනද? මොකක්? අහුන්නේ හරියට. ආගම පීරියඩ් එකේ කයියකට සෙට් වෙලා හිටියේදී මිස් එකපාරටම ත්‍රිවිද්‍යාව කියන්න කිව්වා. භූගෝල විද්‍යාව, ග්‍රහ විද්‍යාව, ජීව විද්‍යාව. අනතුරුව තවත් දුෂ්කර මාර්ගයක් ඔස්සේ කපා සකස් කර පරීක්ෂා කරනු ලැබුවා. හොඳ මොනවාද? රාජ්බොස් කියන්න දෙන්න. බබා තේක හොඳද? කෑරිම තේක හුක්කෝ. ඇත්තද? මම ඊට කලින් කවදාවත් තේ හදලා නැහැ. හුක්කනවා දාලා. ජීවිතේටවත් ලං කරලා නැහැ. මම දන්නේ මට කෙල්ලෙක්ට ආදරය කරන්නේ කොහොමද? ආදරය කියලා කියන්නේ කොහොමද? වගේම මට දැනෙන්නේ නැහැ. අඩේවා දඩුවේ කියන්නේ ලැජ්ජයි වගේ නිකන්. मुझसे शादी करेगी या नहीं करेगी मैं तेरे से लास्ट बार पूछ रहा हूँ. भाई साहब मेरे अकेले की फोटो लेना. अकेले. I don't know what to do. मेरी किस्मत ही खराब. අර මිනිස්සෙක් මෙයා. මං ඔය ළමයින්ගෙන් ප්‍රශ්නයක් අහන්න. ඔය ළමයන්ට පක්ෂයක් තියනවද? මේ තියෙන්නේ මේ පස්සේ අපේ නියමයට තියෙනව නෑ. කවුද කිව්වේ අප්සෙට් කියලා? බබා අයියෙන් අල්ලගන්න. අපි රූම් ගාලේ යන්නයි යන්නේ. ඒ සුරංගනා